වරාය අධිකාරියේ සේවකයෙක් මේ දක්ෂතාවය පෙන්වන්න ලෑස්ති වෙච්ච වෙලාවේ අර්ජුන රණතුංග ඇමතුමා මේ අවස්ථාවට පැමිණිලා බලලා සුප්පතල යන්න කාරණික වුණා. අපි විවිධ ක්‍රීඩාවල ශ්‍රේෂ්ඨවල ජයග්‍රාහී අපේ වරාය තුල වැඩ කරනවා. ඔබටත් ඒ අයටත් ඒ අනගී අවස්ථාව උදා කරන්න අපි කැපවිය යුතුයි කියන කාරණේ සිහිපත් කරමින් මේ වෙනුවෙන් මගේ අවධානය මම ඇමතුමාට ලබා දෙන්න කටයුතු කරන වගේ සිහිපත් කරමින් සභාපතිතුමාට මම විශ්වාස කරනවා අද මේ ගිනස් වාර්තාව හිමි කරගන්න ඔබට අවශ්‍ය සියලු ශක්තිය එක්තැන් වුණා. ඒකේ ප්‍රතිඵලය බොහොම හොඳට මතු වුණා. මීට කලින් රොසානෝ ජාතිකයෙක් විසින් විනාඩියක් තුළ කම්බි 12ක් නම්ලා තියෙනවා. නමුත් ඔහු නම්ලා තියෙන්නේ හිස ආධාර කරගෙන කම්බි 12ක් නම්ලා තියෙන විනාඩියකින්. ඉතින් මම අද විනාඩියක් තුළ වැඩිම කම්බි ගණන් මම 20ක් නැමුවා. ඒ වගේම මම මේ දත් වලින් මේ ලෝකයේ ශක්තිමත් දත් දෙවලට සහ විනාඩියක් තුළ මිලිමීටර් 12 ගණනකම යකඩ කම්බි කූරු වැඩි ප්‍රමාණයක් කඩින්නම පුද්ගලයා ලෙස තමයි මම ගිනස් පොතට යන්නේ. ඉතින් ගිනස් පොතේ ඒ යමන සහ ඒ අනුමැතිය ලැබු සියලු ලිපි ලේඛන මට ලැබුණා. මම මාධ්‍ය විශ්ලේෂණ සහ සියලු දෙනා මම ඉදිරිපත් කරා කලින්. මම තව ලෝක වාර්තා 18ක් මම පිළිවෙන ප්ලෑන් කරගෙන ඉන්නවා. ඊළඟ ලෝක වාර්තා මම නැව කටින් අදිනවා, කෝච්චි කටින් අදිනවා, ගුවන් යානය කටින් අදිනවා. ඒ වගේම වැඩිම වේගයෙන් ටොන් එකක් බර වාහන කටින් අදලා දුවන එක තියෙනවා. ඒ ඔක්කොටම ගිනස් ආයතනයේ කියලා දෙන එහෙම මට අවසර ලැබිලා තිනවා. ඉතින් මම කාරුණික ඉල්ලා සිටින හැමදෙනාගේම ගෞරවයෙන් ඉල්ලා සිටින මට උදව් කරපු හැමදෙනාගේම මගේ මේ ගමන යන්න මට හයිය දිනවා, මට හැකියාව දිනවා. මට ඉදිරියට යන්න දෙන්න පුළුවන් හැම උදව්වම මට දෙන්න කියලා.